මේ තියෙන්නේ මාතර කොත්තුව. එතකොට මේ තියෙන්නේ කොළඹ කොත්තුව. බලමු මොකක්ද හොඳම කියලා. හරි එතකොට ප්‍රයිස් එකකින් ගත්තොත් එහෙම මාතර කොත්තුව උන රුපියල් 800ක්. ඒ වගේම කොළඹ කොත්තුවත් උන රුපියල් 800ක්. අතර මෙතන දෙකම එකම ප්‍රයිස් එකේ. ඉතින් බලමු මොකක්ද හොඳම කියලා මේ ප්‍රයිස් එකට. එතකොට මාතර කොත්තුවට දුන්න අපිට චිකන් ග්‍රේවි එකක්. ඒ වගේම කොළඹ කොත්තුවටත් දුන්න චිකන් ග්‍රේවි එකක්. අපි දැන් පෝෂන් එක පොඩ්ඩක් බලමු. හරිනේ අපි මුලින් බලමු මාතර කොත්තුවේ. මාතර කොත්තුවේ පෝෂන් උන ග්‍රෑම් 1071ක්. කොළඹ කොත්තුවේ නම් පෝෂන් උන ග්‍රෑම් 1216ක්. පෝෂන් වයිස් ගත්තොත් නම් ඉතින් කොළඹ කොත්තුවේ පෝෂන් එක වැඩි ඇත්තටම. හරි ඉතින් මෙහෙම තමයි අන්රැප් කරගත්තන් පස්සේ කොත්තු දෙක තියෙන්නේ. දැන් මාතර කොත්තු නම් ඇත්තටම පොඩ්ඩක් ඩ්‍රයි. කොළඹ කොත්තුවට සාපේක්ෂව නම් ඒගොල්ලන් ඉතින් කැරට් තියෙනවා, ලීක්ස් තියෙනවා. හැබැයි මේකේ චිකන් එහෙම නම් පේන්නේ නැහැ. දැන් කොළඹ කොත්තුව ගත්තොත් නම් ඇත්තටම කොළඹ කොත්තුව නම් පොඩ්ඩක් වෙට් එකට තියෙන්නේ. කොළඹ කොත්තුවේ ඇත්තටම මේ මං හිතන්නේ චිකන් පෝෂන් එක වැඩියෙන් දාලා ඇති. මේ ඉස්සරහින් ඕගොල්ලන්ට පේන්නේ චිකන් තියෙනවා. ඒ වගේම කැරට් ලීක්ස් තියෙනවා. ඉතින් දෙකේම තියෙන ඒ ටික. හරි නම් මේකේ ටේස්ට් එක බලමු. අද මම මාතරේකනේ කොළඹේකනේ දෙකෙන්ම try කරා. මට නම් හිතෙන විදිහට කොළඹ එක පොඩ්ඩක් taste එක මදි වගේ මාතරේකට සාපේක්ෂව. ඒ පොඩ්ඩක් flavorful මදි වගේ මේ කොළඹ එක. මාත් ඉන්නේ කොළඹේ වුණාට ඉතින් මේ මගේ මතේ ඉතින් ඇත්ත කතාව කිව්වොත් මේ මාතරේක හොඳයි අද. හැබැයි කියන්න ඕනේ කොළඹ එකේ chicken portion එක තිබ්බ බෑ. මේ අනිත් එකේ තියෙන රුපියල් 800යි දෙකම හොඳයි ඇත්තට මේ price එකට. ඒ වුණාට ඉතින් මේ දෙකම දීලා මගෙන් මොකද්ද ගන්න කියලා ඇහුවොත් මම ඉතින් මාතරේකම තමයි තෝරගන්නේ. කොහොම හරි ඉතින් මම අද මාතරේක තමයි මේ තෝරගන්නේ.